ඉතින් අද තමයි අපිට නියෝගකුෂිකයක තියෙන දවස. ඉතින් නියෝගකුෂික කියලා කියන්නේ මේ ඉස්කෝලේට අලුතෙන් ආව ළමයින්ව පිළිගන්න මෙහි තියෙන ස්කූල් එකෙන් තියෙන පාටියක් උත්සවයක් වගේ එකක්. ඉතින් ඒක ටික දවසක් අපිට පහු වුණේ බංග්ලාදේශයේ ළමයි එන්න ටිකක් පහු වෙච්ච නිසා අපිට ඒ උත්සවේ තියන්න පහු වුණා. ඔන්න ඉතින් අද තමයි ඒ උත්සවය තියන්නේ. ඉතින් ඔන්න අද අපි ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු. මං හිතුවා ඔයාලත් එක්ක මගේ මේ ලස්සන දවස ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු අපි කොහොමද උත්සවයට යන්න මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ වගේම කොහොමද අපේ උත්සවේ තියන්නේ කියලා. ඉතින් ලංකාවේ ඉඳලා ජපාන් ඉන්න බලාගෙන ඉන්න ගොඩක් ආදරණීය යාළුවෝ මං හිතනවා මේ වගේ උත්සව වලට ගොඩක් ආසාවෙන් ඇති කියලා බලන්න. ඉතින් අපි බලමු කොහොමද අද දවස ගෙවිලා යන්නේ කියලා. ඉතින් මුලින්ම කරේ මෙන්න මේ විදිහට රෙදි ටික අයන් කරගන්න එක. සුදු ෂර්ට් එකයි ඊට පස්සේ ට්‍රවුසර් එකයි අයන් කරගන්න එක තමයි මේ කරන්නේ. ඉතින් අද අපි නියෝගකුෂිකයකට ඇඳගෙන යන්නේ කෝට් එක. ඉතින් මේ විදිහට බ්ලෙසර් එක දාලා තමයි අද යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් මම ලෑස්ති වෙලා එන්න. හරි ඉතින් දැන් ටිකක් දුරට ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් දැන් නියෝගකුෂිකයකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් පොඩ්ඩක් මේකප් එකක් දාලා ලෑස්ති වුණේ. හරි ඉතින් දැන් අපි කට්ටිය ලෑස්ති වෙලා යමින් ගමන් තමයි ඉන්නේ. අපි බලමු ඉස්සරහට උත්සවේ අනිත් වැඩ කටයුතු ටික වෙන්නේ කොහොමද කියලා. ඉතින් ලංකාවේ ඉද්දි නම් අද වගේ දවසක් එනකන් හීන දැකපු දවසක් තමයි ඉතින් අද කියලා කියන්නේ. අද වගේ දවසක් එනකම් බලාගෙන හිටපු කාලයක් තිබුණා. ඉතින් ඒ දවස තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් හරිම සතුටක් තමයි මගේ හිතට නම් දැනුනේ. ඉතින් දැන් ඔන්න අපි පාටියේ තියෙන තැනට ඇවිදලා තමයි ඉන්නේ. මෙතනින් ඇතුළට එද්දී අපිට හොඳ පිළිගැනීමකුත් ලැබුණා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි අදාළ උත්සවයේ තියෙන තැනට මෙන්න මෙතන ඉඳලා ගියා. හරි ඉතින් එතනින් ඇතුළට ආවට පස්සේ අපේ කෝට් එකේ මෙන්න මේ විදිහට ලස්සන මල් ටිකක් මල් ක්ලිප් එකක් ගැහුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අපිව පිළිගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උත්සවේ පටන් ගන්න කලින් අපිව ඇතුළට පිළිගත්තේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට කට්ටියම ගොඩක් අය ඇවිදලා හිටියේ නැහැ. අපි යද්දී ඒ ටික වෙලා ගියම කට්ටිය ආවා. ඉතින් ඊට කලින් කට්ටියට අදාළ සීට් මොනවද කියලා බලලා ඒ විදිහට අපිව පිළිවෙලකට ඉඳෙව්වා. ඉතින් මෙතෙන්ට පේන පරිසරය නම් හරිම ලස්සනයි කියලා තමයි මට දැනුනේ. ඔන්න ඔය විදිහට තමයි අපි උඩ තට්ටුවේ ඉඳන් බලද්දී අපට පරිසරය හරිම ලස්සනට පේනුනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට කට්ටිය එක එක රටවල් වල කට්ටිය එකතු වෙලා වෙන වෙනම එයාලගේ ෆොටෝස් අරගත්තා.
තම තමන්ගේ රටවල් වල අයත් එක්ක. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් මෙන්න මේ විදිහට අපිට පත්‍රිකාවක් දීලා ඉස්කෝලේ නීති රීති සහ අපි පිළිපැදිය යුතු කරුණු විශේෂ කරුණු අපිට කියලා දුන්න පොඩි දේශනයක් විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පොඩි සංග්‍රහයක් එක්ක හරිම ලස්සන පාටි එකක් සැලසුම් කරලා දෙවුණා. ඉතින් ඒක තමයි මේ දවසේ තිබ්බ ගොඩක් සතුට හිතෙනම දේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පොඩි සංග්‍රහයක් ලැබුණා. ඉතින් ඒ කේක් කෑල්ලත් හරිම රසයි. දෙවන ඒකත් කාලා ඊට පස්සේ තිබ්බේ පොඩ්ඩක් තම තමන්ගේ රටවල් වල ඇත් එක නටන්න. ඉතින් මං එච්චර ගොඩක් නටන්න කැමති නෑ සහ ඉතින් නර්තනයට ටිකක් දුර්වල නිසා එච්චර නටන්න ගියේ නෑ. ඇත්තටම කියනවා නම් කට්ටිය නටද්දි මම පොඩ්ඩක් එහාට මෙහාට වෙවි හිටියා. ඉතින් බංග්ලාදේශ වල කට්ටිය නම් ගොඩක් හොඳට නැටුවා. ඉතින් ඒගොල්ලෝ නම් ටිකක් නටන්නම ආවා වගේ සින්න තමයි තිබ්බේ. ඒගොල්ලෝ නම් ගොඩක් හොඳට නැටුවා. ඇත්තටම කියනවා ගොඩක් හොඳට විනෝද වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවිලා ගියේ. ඉතින් එහෙනම් මේ පාටි එක දිහා ඔයාලත් බලාගෙන ඉන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි කට්ටිය විනෝද වුනේ. ඉතින් මේ නටනේ නම් මගේ ලංකාවේ යාළුවා. ඉතින් ඒගොල්ලොත් ගොඩක් විනෝදලා වගේම හරිම ලස්සනට නටුවා. ඉතින් මේක බලන මගේ යාළුවා කවුරු හරි ඉන්නා නම් මට බනින්න එපා මේක දැම්මයි කියලා. ඉතින් දවසක අපි කට්ටියටම ලස්සන මතකයක් වෙයි කියලා හිතනවා මේක. හරි ඉතින් අද අපි හැමෝම ගොඩක් බලාපොරොත්තු වෙච්ච දවසක් තමයි ඔන්න අද උදා වෙලා මේ විදිහට නිමා වෙලා ගියේ. ඉතින් ඔන්න දැන් අපි පාටි එක ඉවර වෙලා ආපහු අප්පාර්ට්මන්ට් වලට යමින් ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් දැන් අපේ පාටි ඉවරයි. දැන් ඉතින් අපි ආපහු යනවා. එහෙනම් තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු.